ඉතාමත් පුදුම සහගත දේ තමා බර අපේ ස්කන්ධය කියන දේ ඇති වෙන්නේ අංශු වලින් නෙවෙයි. අංශු එකිනෙකට බඳ තබා ගන්න බලයන්ගේ ශක්තියෙන් තමා බොහෝමයක් 99% පමණම බර ඇති වෙන්නේ. අපි හිතාගෙන හිටියේ අණුපරමාණුක අංශුවල තියෙන ස්කන්ධයන් එකතු වෙලා අපේ බර නිර්මාණය වෙනවා කියලා නේද? නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අපේ බර හැදෙන්න මූලිකම හේතුව, ප්‍රධානම හේතුව 99%ක්ම හේතු වෙන්නේ ඒ අංශු එකිනෙක බැඳ තබා ගන්න බලවේගයන්ගේ, ඒ බලයන්ගේ ශක්තිය. අයින්ස්ටයින්ගේ E=mc² කියන සමීකරණයට අනුව ඒ ප්‍රබල ශක්තිය තමයි ස්කන්ධයක් ලෙස අපිට දැනෙන්නේ. ඔබ ඇත්තටම ඒ අනුව ඝන පදාර්ථයක් නෙවෙයි. ඔබේ රූපය ලෙස පෙනී සිටින ශක්ති ගොන්නක්. අද අපි මේ කතා කරන්න යන්නේ භෞතික විද්‍යාව සහ ගණිතයේ මුදුන් මල්කඩ විදිහට සලකන සම්මත ආකෘතිය. එහෙම නැත්නම් standard model of particle physics ගැන. අපි මේ ගැන කතා කරලා විශ්වයේ ක්‍රියා කරන ආකාරය ගැන විද්‍යාව මෙතෙක් ගොඩ නැගූ නිර්වද්‍යම සිතියම දිහා අපි බලන්න යන්නේ. ලෝකයේ හැදිලා තියෙන මූලික අංශු ගැන සම්මත ආකෘතියෙන් කතා කරනවා. පසුගිය අඩසියවස පුරාවම මේ සිතියම අභියෝගයට ලකුණ හැම අවස්ථාවකම ජයග්‍රාහී ලෙස නැවත නැගී හිටින්නට මේ සම්මත ආකෘතිය සමත් වුණා. පරීක්ෂණ 100 ගණනකින් මතු වුණු සමහර ඉරිතැලීම් වලට පසුව ඒවා පරාජය කරමින් තවමත් නොසැලී පවතින්නට මේ සම්මත ආකෘතියට එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් මොඩල් එකට හැකි වුණා. නමුත් මෑතකදී අපි දකිනවා අලුත්ම පරීක්ෂණ තුළින් මතුවෙමින් පවතින ඇනෝමලිස් ගත්තාම කිසිදා සම්මතාකෘතියට පරාජය කළ නොහැකි වූ අන්දමේ ගැඹුරු ඉරිතැලුම් වගේක් දකින්නට ලැබෙනවා. ඒ වගේම අපි දන්නවා මේ අංශු මෙහෙම ගත්තාම ඒවා ගැටුණාම හැදෙන දේවල්, ඒ වගේ වේගය, ඒවා පවතින ආකාරය ගැන අපිට ගණනය කරන්න පුළුවන්. නමුත් අපි තාම දන්නේ නැහැ ඒවා එහෙම හැසිරෙන්නේ ඇයි කියලා. මූලික හේතුන් අපි දන්නේ නැහැ. ඇයි ස්වභාවධාමී බලවේග මේ තරම් සියුම් විදියට ෆයින් ටියුන් වෙලා තියෙන්නේ? ඇයි මේ අංශු මේ විදියට පවතින්නේ? ඇයි මේ අංශු වල හැසිරීම දන්නවා වුණත් ඒ පිටුපස තියෙන සැබෑ යටි අර්ථය අපි දන්නේ නැත්තේ? මේ මොකක් නිසා මෙහෙම පවතිනවද කියලා අපි දන්නේ නැත්තේ ඇයි? අපි මේ වීඩියෝ නිකන් කරුණු ගැන විතරක් කතා කරන්නේ නැහැ. අපි සාකච්ඡා කරන්නේ මේ කරුණු වලින් කියවෙන ගැඹුරු අර්ථය මොකක්ද කියලා. සාමාන්‍යයෙන් තැනකින් ලබාගත නොහැකි සුවිශේෂී ගවේෂණමය චින්තනයක් අපි අපේ වීඩියෝ තුල කතා කරනවා. ඔබ කැමති නම් ඔබේ ෆීඩ් එකේ නිතර මේ වගේ වීඩියෝ දකින්න ඔබ ප්‍රතිමාන සබ්ස්ක්‍රයිබ් කරන්න. සිංහල භාෂාවෙන් මේ වගේ දේවල් ගවේෂණය කරන්නට, ගැඹුරු හොයන්න, අර්ථ හොයන්න ඔබ කැමති නම් අපි සමග රැඳී සිටින්න. ඔබ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක බොහෝ දුරට මෙවැනි වීඩියෝ ඔබට තවත් ගෙන එන්නට අපිට ධෛර්යයක් වේවි. ඔබ දන්නවද ඔබ ඇතුළේ ඔබ වටේ තියෙන හැම දෙයක්ම ඔබ ඇතුළේ හැදිලා තියෙන්නේ එක රහස් කේතයකින් කියලා. එක රහස් කෝඩ් එකක් පදනම් වෙලා කියලා. අපි ඒකට කියනවා අංශු පිළිබඳ සම්මත ආකෘතිය කියලා. The standard model of particle physics. අද අපි මේ කතා කරන්න යන්නේ නිකම්ම විද්‍යාව ගැන නෙවෙයි. මනුෂ්‍ය වර්ගයා මෙතෙක් කරපු ලොකුම බුද්ධිමය අභියෝගය ගැන. දශක ගණනාවක් තිස්සේ පිහිටුවා මේ ස්ටෑන්ඩඩ් මොඩල් එක මත තමා විශ්වය පදනම් වෙලා තියෙන්නේ කියලා. ඒත් දැන් මේ පදනම දෙදුරුම් කන්න පටන් අරගෙන භෞතික විද්‍යාඥයන්ට යථාර්ථයේ කේතය ඇතුලේ එර එකක් හම්බ වෙලා. මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම හිටියොත් ඔබ දන්න ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි කියලා මම හිතනවා. ඔබ සූදානම්ද? අපේ මුළු යථාර්ථයම සිමියුලේෂන් එකක් වගේ බිඳවට්ටන්න පුළුවන් යථාර්ථයේ තියෙන ක්‍රැක් එක දකින්න. අද අපි කතා කරන්නේ ලෝකයේ තියෙන අතිශයින් සාර්ථකම, ඒ වගේම අතිශයින් බිහිසුණුම, ඒ වගේම අතිශයින් බැරෑරුම්ම සිද්ධාන්තයක් ගැන. ඉගෙන කතා කරන්න මත්තෙන් මම කැමති ඔබට ඔබේ බර කියන එක ගැන පොඩි අදහසක් දෙන්න. අපි හිතන්නේ සත්‍ය කියලා. අපි ඇත්තටම හිතන්නේ අපි හැදලා තියෙන පරමාණු වලින් පරමාණු වල උපපරමාණුක අංශු තියෙනවා. ඒ අංශු වල බර නිසා තමයි අපිට බර කියන දේ ලැබෙන්නේ කියලා. සැබෑ සත්‍ය තමයි ඔබේ ශරීරයේ ස්කන්ධෙන් 99%ක්ම ලැබෙන්නේ අංශු වලින් නෙවෙයි. අංශු අතර තියෙන බැඳීම් වල ශක්තියෙන්. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ඇතුළේ තියෙන ක්වාක් කියන අංශු එකට බැඳලා තියෙන ග්ලුවෝන් කියන අංශු අතර ඇතිවෙන මේ මහා ශක්තිය තමයි ඔබව මෙච්චර බර කරන්නේ. අයින්ස්ටයින්ගේ E=mc² සමීකරණයට අනුව ශක්තිය කියන්නේ ස්කන්ධයමයි. හිග්ස් බෝසෝනය අංශු වලට ස්කන්ධ දෙන පොඩ්ඩයි. ඊටර ඔක්කොම එන්නේ මේ ග්ලුවෝන වල ඩාන්ස් එක නර්තනය නිසා. හරි පුදුමයි නේද? අපි හැමෝම ඇත්තටම ශක්ති ගොඩවල් එහෙම ගත්තාම. අපි අද මේ වීඩියෝ එකේ කතා කරන්නේ ඒ ශක්ති ගොඩවල් ක්‍රියා කරන ආකාරය පාලනය කරන තනි නීති පද්ධතිය ගැන.
එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් මොඩල් එක ගැන. එහෙනම් අපි යමු නේද? අපි පොඩ්ඩක් අවුරුදු 2500ක් අතීතයට යමු. ඩිමොක්‍රටිස් කියන දාර්ශනිකයා හිතුවා පදාර්ථයේ කුඩාම ඒකකය වෙන්නේ ඇටම්ස්. එහෙම නැත්නම් පරමාණු කියලා. පස්සේ 19 වෙනි සියවසේදී අපි මේ පරමාණු ඇත්තටම හොයාගත්තා. හැබැයි එතනින් නැවතුනේ නැහැ. රදර්ෆර්ඩ් වගේ අය පරමාණු වල ආකෘති හැදුවා. එතකොට හම්බුණා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වගේ දේවල්. අපි හිතුවා එතනින් ඉවරයි කියලා. ඒත් 1960 ගණන් වල ප්‍රෝටෝනයක් ඇතුළට යන්න පුළුවන් වුණා. ඒතකොට තමයි අපිට මේ අద్භූත ක්වාක් වගේ දේවල් හම්බුනේ. ඒ කාලේ අංශු පරීක්ෂණාගාර වලින් අංශු 100 ගණනක් හොයාගත්තා. ඒක හරියට අංශු පිරුණු සූ එකක් වගේ. පාටිකල් සූ කියලා කියන්නේ ඒකයි. විද්‍යාඥයන්ට මේ ඔක්කොම එකම රාමුවකට ගේන්න ඕන වුණා. ඒ උත්සාහයේ ප්‍රතිඵලය තමයි ස්ටෑන්ඩඩ් මොඩල් එක. එහෙම නැත්නම් සම්මත ආකෘතිය කියලා කියන්නේ. අද අපි ඉන්නේ භෞතික විද්‍යාවේ අවසාන සීමාවේද. එතකොට එහෙම සම්මත ආකෘතියක් හදාගත්තට පස්සේ එතනින් එහාට අපිට බෙදාගෙන යන්න බැරිද? අපි දන්න මේ සම්මත ආකෘතියේ අංශු 17ක් තියෙනවා. ඒ 17 තමයි මුළු විශ්වයේම හරියට ලෙගෝ සෙට් එක. එහෙම නැත්නම් බිල්ඩින් බ්ලොක්ස් වෙලා තියෙන්නේ. ඒත් ඇත්තටම මේක දවසානේ. නැත්තම් මේ ක්වාක් ඇතුලේ තවත් දේවල් තියනවාද? අපි මේ සම්මත ආකෘතියන සමාජිකයෝ 17 දෙනා ඉස්සරලා හඳුනගමු. මේක හරියට එක්තරා පවුලක් වගේ අපිට හිතන්න පුළුවන්. මේ අවයව ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ෆර්මියෝන සහ බෝසෝන විදිහට. ෆර්මියෝන කියන්නේ පදාර්ථයේ හදන අංශු. මේ අයගේ පරම්පරා 3ක් තියෙනවා. පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව. පළවෙනි ජෙනරේෂන් එකේ බර ඉතාම අඩුයි, දෙවෙනි එකේ ටිකක් වැඩි, තුන්වෙනි එකේ අතිශයින් වැඩි. ඒ නිසා ඒවා වැඩි කල් පවතින්නේ නැහැ. අපි දැන් ෆර්මියෝන දිහා බලුවාම ෆර්මියෝන වල තියෙනවා ක්වාක් සහ ලෙප්ටෝන. ක්වාක් වර්ග 6ක් තියෙනවා. අප් සහ ඩවුන් ක්වාක් තියෙනවා. අපේ ලෝකය හදන්නේ මෙන්න මේ දෙන්න එකතු වෙලා. අප් සහ ඩවුන් ක්වාක් තමයි හැමතැනම තියෙන්නේ. චාම් සහ ස්ට්‍රේන්ජ් වඩා බර තියෙන ක්වාක්ස් වර්ග සහ ටොප් සහ බොටම් ඊට වඩා බරයි. මෙතනින් ටොප් ක්වාක් කියන්නේ කතරම් බරද කියලා කියනවනම් එක අංශුවක් රන් පරමාණුවක් තරම් බරයි. ඒ නිසා මේවා වැඩි කල සාමාන්‍ය ලෝකෙ පවතින්නේ නැහැ. ඊළඟට ලෙප්ටෝන. මෙතන තමයි අපිට හුරු පුරුදු ඉලෙක්ට්‍රෝනේ ඉන්නේ. ඒ වගේම මියෝන සහ ටාව් කියලා කියන ඉලෙක්ට්‍රෝනේම බර වැඩි සහෝදරයෝ දෙන්නත් මෙතන ඉන්නවා. අන්තිමට ඉන්නවා නියුට්‍රිනෝස්. නියුට්‍රිනෝ වර්ග තියෙනවා 3ක්. මේව හඳුන්වන්නේ ගෝස්ට් පාටිකල්ස්. අපි කියමු ප්‍රේත අංශු කියලා. මොකද මේවා ඕනම දෙයක් කරා කිසිම බලපාමක් නැතුව විනිවිද යන්න පුළුවන්. මේ වෙලාවෙත් සූර්යාගෙන් ආපු නියුට්‍රිනෝ අංශු ට්‍රිලියනයක් විතර ඔබ තුලින් යමින් ඉන්නවා. දවල්ට රෑට ඔබ තුලින් යමින් ඉන්නවා. කිසිම වෙනසක් නැතුව විශ්වයෙන් එන නියුට්‍රිනෝ අංශුත් ඒ අතර තියෙනවා. ඔබ දන්නවා ආලෝකය නම් රාත්‍රියට අපිට එන්නේ නැහැ සූර්යාගෙන්. මොකද ආලෝකය ඝන ද්‍රව්‍ය හරහා යන්නේ නැහැ. නමුත් මේවට කිසිම දෙයක් නැතුව ඕනම තරම් විශාල ඝන ද්‍රව්‍යයක් හරහා යන්න පුළුවන්. ඒකයි ඒකට ගෝස්ට් පාටිකල් කියලා කියන්නේ. ඊළඟට බෝසෝන. බෝසෝන කියන්නේ බලය අරගෙන යන අංශු. විද්‍යුත් චුම්බක බලය අරගෙන යන්නේ ෆෝටෝන. ආලෝකය කියන්නේ මේක ෆෝටෝන රාශියක්. ක්වාක් අංශු ඇතුලේ එකට අලවන ප්‍රබල න්‍යෂ්ටික බලය ස්ට්‍රෝං ෆෝස් එකට එක අරගෙන යන්නේ ග්ලුවෝන වලින්. ඒ වගේම විකිරණශීලීතාව පාලනය කරන දුර්වල න්‍යෂ්ටික බලය වීක් නියුක්ලියර් ෆෝස් එක. මේකට ඕන වෙන්නේ W සහ Z බෝසෝන. ඊළඟට හිග්ස් බෝසෝන. මේක තමයි අන්තිමට 2012 දී හොයාගත්ත අංශුව. මුළු විශ්වය පුරාම තියෙන හිග්ස් ශේෂ්ත්‍රය හරහා අංශු වලට ස්කන්ධය ලබා දෙන්නේ මෙන්න මේ හිග්ස් බෝසෝනය විසින්. සම්මත ආකෘතිය වෙන ස්ටෑන්ඩඩ් මොඩල් එක ගත්තාම
එක්තරාකාරයකට පුදුම දේවල් කීපයක්ම තියෙනවා. ඔබ දන්නවද මේ විශ්වයේ තියෙන පදාර්ථ වලින් 99.9%ක්ම හැදිලා තියෙන්නේ අර කියපු අංශු 17න් 3කින් විතරයි කියලා. ඒ තමයි අප් ක්වාක් එක, ඩවුන් ක්වාක් එක සහ ඉලෙක්ට්‍රෝනය. ඉතින් ඔක්කොම අංශු තියෙන්නේ මොකටද කියලා හරියටම අපි තාම දන්නේ නැහැ. තවත් පුදුම හිතන දෙයක් තමයි ෆයින් ටියුනින් ගැටලුව. මේ ලෝකේ තියෙන මේ බලවේගවල ශක්තිය පොඩ්ඩක් හරි වෙනස් වුණා නම්, උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රෝනය මීට වඩා පොඩ්ඩක් බර වුණා නම්, පරමාණු නොහැදෙන්න තිබුණා. එමනම් තරු ග්‍රහලෝක ඔබ මම මෙහි නැහැ. මේක හරි අහඹ දෙයක්ද නැත්නම් මීට වඩා ගැඹුරු දෙයක් තියෙනවද? සමහර අය මේක පාවිච්චි කරනවා මේක ග්‍රෑන්ඩ් ඩිසයින් එකක්. එහෙම නැත්නම් කවුරු හරි ඩිසයින් කරපු හොඳම ඉන්ජිනියරින් වැඩක් කියලා කියන්නේ. පරාමිතියක චූටි වෙනසක් ට්‍රිලියන ගානකින් කොටසකින් එකක් වෙනස් වුණත් වෙනස් විශ්වයක් බිහි වෙන හින්දා. නමුත් මේ අප දකින්නේ කලින් වෙච්ච දේවල් වල ප්‍රතිඵල විදියට. එතකොට අනිවාර්යෙන්ම ඊට කලින් වුණ හේතු නිසා තමයි දැන් දේවල් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ආපස්සට යද්දි මේ ෆයින් ටියුනින් ගැටලුව කියන එක පරිදි විදිහට අල්ලගත් එකක් කියලා පේනවා. ඒකෙන් ග්‍රෑන්ඩ් ඩිසයින් එකක් ඔප්පු වෙන්නේ නැහැ ඇත්තටම. ඒකෙන් වෙන්නේ මේ හේතුව හින්දා ඊළඟ හේතුනා කියලා අපි ආපස්සට හැරිලා බලපුවාම ඒ විදිහට වෙලා තියෙනවා. එහෙම නැතුව ඉලෙක්ට්‍රෝනයේ චාර්ජ් එක වෙනස් වුණා නම් වෙනස් ලෝකයක්, වෙනස් විශ්වයක් බිහි වෙන්නට තිබුණා. ඊළඟට ඔබ හිතනවා ඇති මේක නිකන් කතන්දරයක් කියලා. එහෙම නැත්නම් මේක මැතමැටිකල් මොඩල් එකක් කියලා. සමහර විද්‍යාඥයෝ අදහස් කරන විදිහ මේ මුළු ආකෘතියම ලියන්න පුළුවන් එකම එක ලොකු සමීකරණයකින්. අපි ඒකට කියනවා ලාග්‍රාන්ජියන් සමීකරණය කියලා. මේක ඇතුලේ අංශවල චලිතය, බලයන්, හිග්ස් ශේෂ්ත්‍ර ක්‍රියාකාරීත්වය ඔක්කොම අඩංගුයි. මේ ගණිතේ කොච්චර නිවැරදිවද කිව්වොත් න්‍යායාත්මකව පුරෝකථනය කරපු ප්‍රෙඩික්ට් කරපු අංශ, උදාහරණයක් විදිහට ටොප් ක්වාක්, හිග්ස් බෝසෝන් පස්සේ කාලයකදී පරීක්ෂණාගාරවලදී හරියටම ඒ විදිහටම හම්බුණා. තියරි අනුව ප්‍රෙඩික්ට් කරා. ඊට පස්සේ ඒවා ඇත්තටම හොයාගන්න හම්බුණා. අපි මේක දිහා ටිකක් දාර්ශනිකව හිතලා බලපුවාම මේ සම්මත ආකෘතිය, ස්ටෑන්ඩඩ් මොඩල් එක අපිට පෙන්වන්නේ විශ්වය කියන්නේ බෙදන්න පුළුවන් දෙයක් කියලා නේද? රිඩක්ෂනිසම් කියන එක හොඳටම තියෙනවා. ඒ කියන්නේ ඕනම විශාල දෙයක් කුඩා කොටස් වලට කඩලා තේරුම් ගන්න පුළුවන්. ඒත් මෙතන ගැටලුවක් තියෙනවා. මේ හැඟීම්, සවිඥානිකත්වය, කොන්ෂස්නස් වගේ දේවල් නිකම්ම අංශු වල එකතුවක් විතරක් වෙන්න පුළුවන්ද? ඒ වගේම අපි හැමෝම තරු ඇතුලේ හැදුණු අංශු වලින් නිර්මාණය වෙච්ච ස්ටාර්ඩස්ට් විශ්වයේ ඇස් කියලා අපිට ගන්න පුළුවන්ද? විශ්වයේ Taman ගැනම තේරුම් ගන්න හදන්නේ මේ අංශු වල එකතුවක් වෙච්ච අපේ මොලේ හරහාද? අපි මේ ගැන කතා කරලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ ඔබට ගිහිල්ලා බලන්න පුළුවන්. මේක හරිම පුදුම හිතෙන හුදකලා වූ හැඟීමක් නේද? දැන් අපි මේ කතාවේ හැරවුණු ලක්ෂයද සම්මත ආකෘතිය කොච්චර බැඩ්ඩෙක් වුණත් ඒකින් උත්තර දෙන්න බැරි මහා ප්‍රශ්න කීපයක්. පළවෙනි එක තමයි ගුරුත්වාකර්ෂණය. ලෝකයේ අපි මුලින්ම හඳුනාගත්ත බලය මේ ආකෘතියේ කොහෙවත් නැහැ. ක්වොන්ටම් මට්ටමේදී ගුරුත්වාකර්ෂණය වැඩ කරන්නේ කොහොමද කියලා විද්‍යාඥයන්ට තවම සම්මත ආකෘතිය හරහා කියාගන්න බෑ. ඊළඟ එක අඳුරු පදාර්ථ සහ අඳුරු ශක්තිය, ඩාර්ක් මැටර් ඇන්ඩ් එනර්ජි. විශ්වයේ පදාර්ථයෙන් 95% විතරම අඳුරු. ප්‍රාමාණික ආකෘතියෙන් නැත්නම් සම්මත ආකෘතියෙන් ස්ටෑන්ඩඩ් මොඩල් එකකින් විස්තර කරන්නේ ඉතිරි 5% විතරයි. අපි හරියට මහා සාගරයයිනේ ඉඳලා වැලි කැටයක් ගැන විතරක් ඉගෙන ගන්නවා වගේ වැඩක්. ඊළඟට පදාර්ථ සහ ප්‍රතිපදාර්ථ, මැටර් ඇන්ටි මැටර්, මේකේ අසමමිතියක් තියෙනවා. මහා පිපිරීමේදී පදාර්ථය සහ ප්‍රතිපදාර්ථය සමානව හැදෙන්න ඕන. එහෙම වුණා නම් ඒවා එකිනෙක විනාශ වෙලා ආලෝකය විතරයි ඉතුරු වෙන්නේ. ඒත් පදාර්ථය විතරක් ඉතුරු වෙලා අපි ජීවත් වෙන්නේ ඇයි කියලා මේ ආකෘතියෙන් අපිට පැහැදිලි කරන්න බෑ. ඊළඟ කාරණය, මම ඇත්තටම මේ ගැන කතා කරන්න තමයි වැඩියෙන්ම ආස. මම කිව්වා මේ යථාර්ථය ගැන තියෙන සම්මත ආකෘතියේ පැලීම් වගේක් දැන් ඇවිල්ලා තියෙනවා කියලා. පහුගිය අවුරුදු කීපෙදීම පරීක්ෂණවලදී සම්මත ආකෘතියට අභියෝග කරන ඇනෝමලිස් කීපයක් දැනෙන්න පටන් ගත්තා. එකක් තමයි MOON G2 ෆර්මි ලැබ් එකේ කරපු පරීක්ෂණයකින් පෙනී ගියා මියෝනේ හැසිරෙන්නේ ස්ටෑන්ඩඩ් මොඩල් එක කියන විදිහට නෙවෙයි කියලා. ඒකට බලපාන තවම හොයාගත්ත නැති පස්වන මූලික බලවේගයක්, ෆිෆ්ත් ෆෝස් එකක්. අපි කලින් ෆෝසස් 4ක් ගැන කතා කළා. ඊට අමතරව තව පස්වෙනි බලයක් තියෙන පුළුවන් කියලා සමහර අය සැක කරනවා. ඊළඟට W බෝසෝන් ස්කන්ධය 2022 කරපු පරීක්ෂණයක පෙන්වා දෙනවා W බෝසෝන් අංශුව අපි හිතුවට වඩා බරයි කියලා. මේකේ ස්ටැටිස්ටිකල් ඇනලිසිස් වල අපි පාවිච්චි කරනවා 7 සිග්මා මට්ටමේ වෙනසක් මේක. භෞතික විද්‍යාවේ 5 සිග්මා කියන්නේ ඩිස්කවරි එක. එහෙමනම් 7 සිග්මා කියන්නේ ලොකුම ලොකු අවුලක්. ඊළඟට B බෝසෝන ෂෙයාර් වීම.
මේකත් පර්යේෂණයකින් පෙනී ගියා ඇතැම් ෂේවීම් වලදී ඩිකේ වලදී ඉලෙක්ට්‍රෝන සහ මියෝන වලට සමානව සලකන්නේ නැහැ. ඒ කියන්නේ ලෙප්ටෝන වලට එක විදිහට ට්‍රීට් කරන්නේ නැහැ. ලෙප්ටෝන් යුනිවර්සැලිටි වයලේෂන් එකක් වෙනවා. මේක සම්මත ආකෘතියට පහරක් එල්ලන තවත් අවස්ථාවක්. ඉතින් මේ වගේ ක්‍රැක්ස් වැදගත් වෙන්නේ ඇයි තියරියකට? මේවා තමා මීළඟ මහා විප්ලවයට පාර කියන්නේ. නිව්ටන්ගේ භෞතික විද්‍යාවේ පොඩි වැරදි ටික හින්දා උදාහරණයක් විදිහට බුධ ග්‍රහයගේ කක්ෂයේ වෙනස්කම් හරියට නිව්ටන්ගෙන් අපිට පුරෝකථනය කරන්න බැරි වුණා. ඒ වැරදි හොයන්න ගිහින් තමා සාපේක්ෂතාවාදී වගේ දේවල් පසු කාලීනව බිහි වෙන්නේ. අද අපි ඉන්නේ ඒ වගේ තැනක. මේ ස්ටෑන්ඩඩ් මොඩල් එකේ තියෙන මේ එරර්ස් එක හොයන්න ගිහින් අපි මුළු විශ්වයේම තේරුම් ගන්න අලුත් ක්‍රමයක් හොයාගන්න බොහෝ විට තියෙනවා. ඔබ දන්නවා විද්‍යාවේදී ෆිසික්ස් වලදී සයන්ස් වලදී මේක මේ ටික ප්‍රෝග්‍රස් වෙලා යන ඉම්ප්‍රූව්මන්ට් එකක් නෙවෙයි තියෙන්නේ. තියෙන පද්ධතිය සම්පූර්ණයෙන්ම අයින් වෙලා අලුත් පද්ධතියක් එනවා. ඒ අනුව අලුත් ෆිසික්ස් එකක් බිහි වෙන්න පෙර නිමිති පහළ වෙනවා වෙන්න පුළුවන්. අපි ඉන්නේ ඒ වගේ තැනක. ඒක සමහර විට ස්ට්‍රිං තියරි එහෙම නැත්නම් ලූප් ක්වොන්ටම් ග්‍රැවිටි වගේ දේවල් වෙන්න පුළුවන්. ඔබ හිතන්නේ මේ ස්ටෑන්ඩඩ් මොඩල් එකට ඉදිරි අවුරුදු 25-50 ඇතුළත කාලේ මොන වගේ දේවල් වෙයිද? කොහොමද අපි ඒක හොයාගන්නේ? ආයතන කිහිපයක්ම ඒකට කල්තියාම සූදානම් වෙනවා. සර්න් එක වගේ විද්‍යාඥයන් දැන් සූදානම් වෙනවා කිලෝමීටර් 100ක් දිග ෆියුචර් සර්කියුලර් කොලයිඩර් එකක් FCC කියන යෝධ යන්ත්‍රයක් හදන්න. මේකෙන් අපිට පුළුවන් වෙනවා මහා පිපිරුමෙන් තප්පරයකින් මිලියනයකින් පංගුවකදී තිබුණ තත්ත්වය නැවත නිර්මාණය කරන්න. ඒ වගේම අඳුරු පදාර්ථය අල්ලගන්න ගැඹුරු පතල් ඇතුලේ ඩාර්ක් මැටර් ඩිටෙක්ටර් එකක් පොළොව ඇතුලේ හදලා තියෙනවා. ඉතිරි දශක කිහිපය ඇතුළත අනිවාර්යෙන්ම සම්මත ආකෘතියෙන් ඔබට යන අලුත්ම අංශු ලෝකයක් සමහරට සොයාගනී. අපි මේ අංශු මේ බලයන් මේ හැම දෙයක්ම ඇත්තටම සැබෑද? නැත්නම් මේවා තවත් විශාල දෙයක සෙවණැලි විතරද? සම්මත ආකෘතිය කියන්නේ මනුෂ්‍ය වර්ගයා කරපු ලස්සනම ගමනක එක නැවතුමක් විතරද? සැබෑ සත්‍ය කියන්නේ මීට වඩා ගොඩක් එහා දෙයක්ද? අපි තවමත් ඉන්නේ මහා සාගරයක අයිනේ වැලිකට එක්ක සෙල්ලම් කරන ළමයි වගේ නම් ඊට එහා තියෙන මහා සාගරයේ මොනවද තියෙන්නේ? ඔබ හිතන්නේ අපිට කවදා හරි මේ රහස හොයාගන්න ලැබෙයිද? එහෙම නැත්නම් කවදාවත් ළඟා වෙන්න බැරි මිරිඟුවක් වෙයිද? විද්‍යාව මේ වගේ ඊටමත් අපූර්ව රහස් රසක් සැඟවිලා තියෙනවා. අපි මේවා ගැන නිතර කතා කරනවා. ප්‍රතිමාන සමග දිගටම රැඳී සිටියොත් ඔබටත් මේවා ගැන කතා කරන්නට අවස්ථාව ලැබෙයි. සත්‍ය කියන්නේ අපි හිතනට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. ඔබ හිතනවා නම් මේ වීඩියෝ තුලින් සහ අපි කතා කරන දේවල් වලින් ඔබ යමක් ලැබුවා කියලා අපි ඒ ගැන සතුටු වෙනවා. නමුත් මින් ඉදිරියටත් ඒ වගේ දේවල් ඔබේ ෆීඩ් එකේ දකින්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එක දිගටම රැඳී ඉන්න. එසේනම් මෙවැනි වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. ඔබට සුබ දවසක්.